තාමනේ වොයිස් අඳුර ගන්න පුළුවන් නේද? මට හොම්පත අඳුර ගන්න පුළුවන්. වොයිස් අඳුර ගන්න පුළුවන් නේ. මම කවුරු මේ කටහන අඳුර ගන්න. දැන් කන්ටෙන්ට් පන්න බෙඩි තියෙන. පන්න බෑටියෝ. සිරාවට. ඔව්. ඒවත් බයයිද? නෝ CID යන්නෙත් දන්නේ නැහැ. මරණ තර්ජනෙත් දන්නේ නැහැ. වගකීම බාර ගන්නවා. ඔව් මම වගකීම බාර ගන්නවා. හරි. එහෙනම් කියනවා. good morning මම අරකේ විස්තරය වාට දැම්මා මෙතන මේ ලයිසන් මොකුත් නැතුව ගෙනල්ලා තියෙන මට ඒ ටික නම් බේර ගන්න පුළුවන් මේ 8.4 මිලියන් මේ කස්ටම් ඩියුටි එක මොකද කරන්නේ ඒක අපිට බේරන්න ක්‍රමයක් නැහැ නේද ඒක බේරගන්නේ කොහොමද කියන්නේ මේ දැන් ඔය කන්ටේනර් වල රෙජිස්ට්‍රේෂන් තිබ්බේ නැතත් අවුල ලයිසන් නැතුව ප්‍රශ්නයක් නැහැලු. ලයිසන් නැතුව ප්‍රශ්නයක් නැහැලු. දැන් කොහොමත් ආපු 300 ගානෙම කවුද එව්වේ කියලා කියන්නෙත් නැහැ මොනවද තිබ්බේ කියලා කියන්නෙත් නැහැ. නැත් නෑ. ඒ දැන් ආපු කන්ටේනර් 323 මේ ආයුවට දාන්න. මේ සුනිල් හඳුනෙත් නේද? දන්නේ නැති වගේ මම කතා අහන්නේ. මට ආපු වොයිස් එක. good morning මම අරකේ විස්තරය වාට දැම්මා මෙතන මේ ලයිසන් මොකුත් නැතුව ගෙනල්ලා තියෙන මට ඒ ටික නම් බේර ගන්න පුළුවන් මේ 8.4 මිලියන් මේ කස්ටම් ඩියුටි එක මොකද කරන්නේ ඒක අපිට බේරන්න ක්‍රමයක් නැහැ නේද සුනිල් හඳුනෙත් වොයිස් එක ඔව් දැන් සුනිල් හඳුනෙත් කියනවා ලයිසන් නැතුව මොනවා හරි ගෙනල්ලා ලංකාවට. ඔව්. ඒ ලයිසන් නැතුව ගෙනාපු එක එයාට බේරන්න පුළුවන්ලු. ඉතින් අපි ජනාධිපතිතුමා අහලා බලමු මේ ලයිසන් නැතුව කොහොමද බේරන්නේ සුනිල් හඳුනෙත්